හැලෝ කොහොමද හැමෝටම අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ කුක්වලන YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ බස්බූසා. එහෙම නැත්නම් සෙමලිනා කේක්. ඉතින් මේක ටිකක් ඇරබික් රෙසිපි එකක්. ඇරබික් කේක් රෙසිපි එකක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ කේක් එක හදාගන්නේ කියලා. ඉතින් අද රෙසිපි එකට මට ඕන වෙනවා හීනියකට ගාගත්ත පොල් ග්‍රෑම් 40ක්, ඒ වගේම කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 200ක්, කුඩු කරගත්ත රටකජු ග්‍රෑම් 80ක්, ලොකු බිත්තර එකක්, ඒ වගේම රුලන් ග්‍රෑම් 160ක්, බටර් ග්‍රෑම් 120ක්. ඉතින් මේක කාමර උෂ්ණත්වයේ තියලා ගන්න ටිකක් දිය වෙන්න තියලා, ඒ වගේම බේකින් පවුඩර් ග්‍රෑම් 2ක්, එහෙම නැත්නම් තේ හැඳි භාගයක්, කිරි මිලිලීටර 200ක්. ඉතින් මම මුලින්ම ගත්ත සීනි ටික මේ වගේ බෝල් එකකට දාගන්නවා. ඉතින් මම සීනි ග්‍රෑම් 160යි එකතු කරගන්නේ. ඊටු ග්‍රෑම් 40 කේක් එක හැදුවට පස්සේ එකතු කරගන්න තියාගන්නවා. ඉතින් මම මේකට ගත්ත බිත්තර එකතු කරගන්නවා. බිත්තරත් මේ විදිහට එකතු කරගෙන හොඳ ක්‍රීම් එකක් වගේ එනකම් මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී කුඩු කරගත්ත සීනි එකතු කරගන්න හේතුව මේක ඉක්මනටම දිය වෙනවා. ඉතින් කැට කැට වගේ සීනි එකතු කරගත්තොත් මේක ගොඩාක් වෙලා දිය කරගන්න වෙනවා. ඉතින් ඊළඟට මම මේකට ගත්ත බටර් ටිකත් එකතු කරගෙන මිශ්‍ර කරගන්නවා. ඉතින් දැන් මම මේ මිශ්‍රණයට ගත්ත කිරි ටික එකතු කරගන්නවා. ඉතින් මම මෙතනදී කිරි මිලිලීටර 80 එකතු කරගන්නේ. ඉතින් අනිත් ටික තියාගන්නවා මිශ්‍රණය කේක් එක හදලා ඉවර වෙලා අන්තිමට එකතු කරගන්න. ඉතින් දැන් මම මේ හදාගත්ත මිශ්‍රණය පැත්තකින් තියලා මගේ අනිත් මිශ්‍රණය හදා ගන්නවා. ඉතින් මම wet ingredient dry ingredient වෙනම තමයි මිශ්‍ර කරගන්නේ. ඉතින් මේ ගත්ත බෝල් එකට මම ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ රුලන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගෙන මේ ටික ඔක්කොම මිශ්‍ර කරගන්න ඕනේ.
ඉතින් මම හදාගත්ත මිශ්‍රණයට මම හදාගත්ත අනිත් මිශ්‍රණය එකතු කරගන්නවා. ඒ දෙකම එකට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක සාමාන්‍යයෙන් ගොඩාක් කේක් එකක් වගේ එන්නේ නැහැ මේ කේක් එක. ඉතින් ඔයාලට සම්පූර්ණයෙන් මේ කේක් එකක් වගේ හදාගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේකට රුලන් ග්‍රෑම් 80යි පිටි ග්‍රෑම් 80යි වෙන්න එකතු කරගන්න. ඉතින් එතකොට ඔයගොල්ලෝ කිරි එකතු කරගද්දි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද රුලන් වලට ඉක්මනින්ම කිරි වගේ දේවල් උරා ගන්නවා. ඉතින් කිරි වලට එහෙම කරන්නේ නැති නිසා දියර ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී ඔයාලට පුළුවන් කිරි එකතු කරගන්න වෙට් ඉන්ග්‍රීඩියන්ට් මිශ්‍රණය හදාගන්න වෙලාවේදී එකතු කරගන්නේ නැතුව. ඉතින් දැන් මම මේ විදිහට හදාගත්ත මිශ්‍රණය සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එක විනාඩි 30ක් බේක් කරගන්නවා. ඉතින් බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි කේක් එක එන්නේ. ඉතින් කේක් එකේ උඩ ටිකක් කළු පාට වගේ වෙලා එන්නේ. ඉතින් දැන් මේ කේක් එකට කිරි එකතු කරගන්න ඕනේ. ඉතින් කිරි එකතු කරගන්න මේ විදිහට හැමතැනම සිදුර එකතු විද ගන්නවා. එතකොට කිරි ඉක්මනට මේකට උරා ගන්නවා. ඉතින් මම කලින් ඉතුරු කරගත්ත සීනි ටිකයි කිරි ටිකයි මිශ්‍ර කරලා ටික ලාවට රත් කරලා තමයි මේ කේක් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් මම මේ කේක් එකට කිරි මිශ්‍රණය දෙපාරකට එකතු කරගන්නේ. මුලින්ම මේ විදිහට සීදුරු විදලා කිරි එක එකපාරක් කිරි මිශ්‍රණය මේකට දාලා ඉවර වෙලා ඒක උරා ගත්තට පස්සේ මේකට මම අර කලින් හදාගත්ත කුඩු කරගත්ත කජු ටික රට කජු ටික මේකට දාලා ඉවර වෙලා ඒක උඩින් ඊළඟට ආයිමත් කිරි මිශ්‍රණය දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත කේක් එක. ඉතින් මේ කේක් එක හරිම රසයි, හරිම කිරි රසක් තියෙනවා. ඒ වගේම මේකේ රුඩන් රසත් එක්ක අමුතුම වෙනස්ම රසක් එන්නේ සාමාන්‍ය කේක් එකකට වඩා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් තවත් මේ වගේ අලුත් රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න.